මේ වීඩියෝක බලන ඔයා යං ජෙනරේෂන් එක එමන් නැත්තං ටීනේජර් කෙනෙක් නම් ඔයාටත් මේ විදිහට කවදාද හිතලා තියෙන්න ඕන. දැන් මේ හිතේ ඇති දැන් මොකක් හරි කරන්න ඕන. අතේ සල්ලිත් නැහැ. කරන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. තාගුවොත් මට ලොකු ලොකු ඩිග්‍රී නැහැ, සර්ටිෆිකේට් නැහැ. ගෙදරින් දැන් ටිකක් ප්‍රශ්න කරනවා වැඩි. මගේ යාළුවෝ මට වඩා දැන් ඉස්සරහට ගිහිල්ලා මට දැන් ඒකට මොකක් හරි කරන්න යනවා. ඒත් මම මොකද්ද කරන්නේ? මම දන්නේ නැහැ. මට හිතා ගන්න බෑ. මම නිකන් මම හිර වෙලා වගේ කියලා ඔයාටත් හිතෙන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම අපි ගොඩක් කට්ටියට මෙහෙම හිතලා තියෙන්න ඕන. උපාධියක් ඩිප්ලෝමා එකක් අපි කියන්නේ වෘත්තිමය සුදුසුකමක් කියන එක තියෙන එක අත්‍තරම අනිවාර්ය දෙයක්. හැබැයි එහෙම නෑ කියලා ඔයාගේ ජීවිතේ එතනින් ඉවරයි. ඔයාට ජොබ් එකක් කරන්න බෑ කියලා හිතන්න එපා. ඔයාට හිතනවා නම් ඔයාගේ ක්වොලිෆිකේෂන් ටිකක් අඩුයි කියලා ඔයාට පුළුවන් ඒවා තව හදාගන්න. ඒවා හදාගන්න ගමන් ඔයාට කරන්න පුළුවන් තව විකල්ප දේවල් ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් කරන්න ඔය ඩිග්‍රී කියන දේවල් අනිවාර්යයෙන්ම ඕන කියලා දෙයක් නැහැ. වැඩේ කියන්නේ සමහර කට්ටිය මේව ගැන දන්නේ නැහැ. දන්නේ නැතුව එයාලා ගොඩක් වෝරි වෙනවා. ඒ කියන්නේ අනිත් කට්ටිය ජීවිතේ ඉස්සරහට යනකොට එයාලා තාම එකතන කියලා හිත අපේ කට්ටිය ගොඩක් වද වෙනවා. එයාලගෙන්ම ප්‍රශ්න අහනවා මම පරක්කුද? මට කරන්න දෙයක් නැද්ද? මට විකල්ප නැද්ද කියන එක. ඉතින් ඔයාටත් මේ විදිහටම මේ දේම හිතලා තියෙනවා නම් මට ඔයාට දෙන්න තියෙන උත්තරය තමයි ඔව්. ඔයා පරක්කු නෑ. ඔයාට ඕන තරම් විකල්ප තියෙනවා. ඔයාට තියෙන්නේ ටිකක් හොයන්න විතරයි. අද ලෝකෙ ගොඩාක් දියුණුයි. ඉස්සර වගේ නෙමෙයි. ඔයාට හෙව්වොත් හොයාගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම ඔයාට ගේන්නෙත් අන්න ඒ වගේ දේවල් ටිකක්. තව කිව්වොත් මේවට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඔයාට ඉක්මනින් earn කරන්න පුළුවන්. උපාධියක් නැති වුණත් ඔයාට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් වෘත්තීන් ටිකක්. මෙතන ටිකක් කිව්වේ මම 3යි කතා කරන්නේ. ඔයාට තව ඕන තරම් හොයාගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපි යමු. අද මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල්ලදී මොකද මම ලෙඩ වෙලා ඉන්නේ. ඒකින්ද අවුලක් වගේ දැනුනොත් ඒක එච්ච ගණන් ගන්න එපා. හරි. ආවම සබ්ස්ක්‍රයිබ් කරන්න. තව පොඩ්ඩෙන් ඒක කියන්න අමතක වෙනවා. අද කතා කරන පළවෙනි කරිය එක තමයි ටෙක්නොලොජි සේල්ස්. පොඩක් ඉන්න දැන් මෙතන සේල්ස් කියලා කිව්වම හිතන්න එපා අර ගෙයින්ගෙට ගිහිල්ලා බඩු විකුණන මහත්තයෝ මාත් එක්ක විනාඩි දෙකක් කතා කරන්න පුළුවන් ද කියලා මිනිස්සුන්ට ඇණයක් වෙන જાතිය එහෙම කියලා. එහෙම එකක් කියලා. නෑ එහෙම නෙවෙයි හරිද? ටෙක්නොලොජි සේල්ස් නැත්නම් තාක්ෂණික අලවිය කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. මේක මාර ප්‍රොෆෙෂනල්, ක්ලීන්, ඒ වගේම හොඳට පේ කරන ජොබ් එකක්. ඔයා හම්බෙන කට්ටියට පොඩි අයිටම් විකුණනවා ඉන්නවා වෙනුවට ඔයාට කරන්න තියෙන්නේ මේකෙදි මොකක් හරි සමාගමක තාක්ෂණය සම්බන්ධ දෙයක්. අපි කියමු සොෆ්ට්වෙයාර් එකක් කියලා. අන්න ඒක තවත් සමාගමකට හඳුන්වලා දෙන එක. ඊට පස්සේ ඒ සමාගමෙන් ඔයා කියපු දේ ගන්න යනවා නම් නැත්නම් යාලා සල්ලි වලට ඒක ගන්නවා නම් ඔයාට තියෙන්නේ ඒකට උදව් කරන්න. මේක මම මේ පුළුවන් තරම් සරලව කියන්නේ ඔයාට මේක තව ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන තමයි මේකට බහින්න ඕන. හරිද? ඔයාට මේක සල්ලි වල එහෙම මුකුත් කරන්න ඕනේ. මේවා ඔයාට හෙව්වොත් මම අපෝ කියන්නේ හෙව්වොත් ඔයාට මේවා ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන වැඩේට බහින්න. ගොඩක් අමාරු නෑ. කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන හොඳම කොටස මේ වගේ ජොබ් එකක් ඔයා කරන්න පටන් ගත්තොත් ඔයාට අර එක්ස්පීරියන්ස් එක කියන එක එච්චර ලොකුවට ඕන වෙන්නේ නැහැ. ඒක පටන් ගත්ත මුල් කාලෙදී ඔයා කරන්න පටන් ගත්තාම තමයි ඔයාට එක්ස්පීරියන්ස් එක හම්බෙන්නේ ඊට පස්සේ ඉස්සරහට. ඔයා මේක ලොකුවට හිතන්න එපා. පොඩ්ඩක් හොයලා ඉගෙන ගන්න ඕන තරම් ෆ්‍රී රිසෝසස් තියෙනවා ඔයා හෙව්වොත්. ඔයාට තියෙන ව්‍යාපාරات එක්ක කතා කරන්න, ඊට පස්සේ යාලත් එක්ක හමු වීමක් දාගෙන මේ ගැන යාලට කියන්න. තව කිව්වොත් ඔය එක තව කම්පැනි වලට ගිහිල්ලා ඒ කම්පැනි වල ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගිහින් යාලට පෙන්නන්න. අන්න ඒ වගේ දේවල් තමයි ඔයාට කරන්න තියෙන්නේ. පෙන්නලා විතරක් මදි. ඒක ඊට පස්සේ ඒක පැහැදිලි කරන්නත් ඕනේ යාලට. එච්චරයි. ඔයාට මේක ලොකු දෙයක් විදිහට පේන්න පුළුවන්. ඔයා හිතන තරම් මේක ලොකු නෑ. ඔයා මේක අඩියෙන් අඩිය හිමින් සැරේ ඔයා මේක ඉගෙන ගන්න. ඔයා කරන්න තමයි මේක ඔයා ඉගෙන ගන්න. මේ ජොබ් එකේදී ඩිග්‍රියට වඩා ප්‍රැක්ටිස් එක, එක්ස්පීරියන්ස් එක තමයි වටින්නම. පළවෙනි අවුරුද්දෙම ඔයාට හොඳ ගාණක් සමහර විට හොයාගන්න පුළුවන්. මොකද මේ වගේ ජොබ් වලදී පඩියට අමතරව අර කොමිස් මුදලක් කියලා දෙයක්ත් තියෙනවා. ඔයාට ඒ වේනුක් ගාණක් යනවා. හරි. දැන් මේක කොයි වගේ කෙනෙක්ටද කරන්න හොඳ? ඔයා කතා කරන්න කැමති කෙනෙක් නම්, කතා කරන්න දක්ෂ කෙනෙක් නම්, මිත්‍රශීලී කෙනෙක් නම්, හැමතිස්සම මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් නම් මේ ජොබ් එක ඔයාගේ. තාකුවොත් ඔයාට මේ ජොබ් එකේදී හැමදාම ඊමේල්ස් යවන්න තියෙනවා. කෝල්ස් වලට ආන්සර් කරන්න, ඒවට උත්තර දෙන්න, ඔයාගේ ප්‍රොඩක්ට් එක අනිත් කට්ටියට පැහැදිලි කරලා දෙන්න ඕන. මේ දේවල් ටිකත් ඔයාට කරන්න තියෙනවා. හැබැයි ඒවා හරිම සරල විදිහට අනිත් කට්ටියට තේරෙන විදිහට ඔයා කරන්න ඕන. නම්බර් 2 IT. තොරතුරු තාක්ෂණය. හැමෝම කරන්නෙත් මේක නේද? ඉතින් ඒක වැරද්දක් නෑ. මේක ඇල්ලා හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. හැබැයි අද වෙනකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට IT ඉන්ඩස්ට්‍රි එකේ සමහර පැති තියෙනවා. ඒවයි ඩිමාන්ඩ් එක දැන් ටිකක් අඩුයි. ඒ කියන්නේ අඩු වේගනේ යන ගමන් තියෙන්නේ. හැබැයි ඒකට බය වෙන දෙයක් නෑ. මොකද එක පැත්තක IT වල ඩිමාන්ඩ් එක අඩු වෙනකොට තව පැති ගොඩකින් IT වල ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. මේක මාරම පවර්ෆුල් මල්ටි බිලියන ඉන්ඩස්ට්‍රි එකක්.
අලුතෙන් ජොබ් ගොඩක් එන්න තියෙනවා ඉස්සරහට මේ ඉන්ඩස්ට්‍රී එකේ. හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳ ගෙවීම් තියෙනවා මේවට. ඉතින් ඒක නිසා ඔයා IT සම්බන්ධ දෙයක් ඉගෙන ගන්න එකත් මම හිතන්නේ ඔයාලට කවදාවත් පාඩුවක් වෙයි කියලා. ඔයාට මේ IT වල පටන් ගම්මක් විදිහට කරන්න පුළුවන් ජොබ් එකක් තමයි. අපි ගමුකෝ මොකක් හරි කම්පැනි එක software එකක් තියෙනවා. ඒ software එක පාරිභෝගිකයෝ පාවිච්චි කරනකොට එයාලට එන ගැටලු තාක්ෂණික ගැටලු විසඳන්න ඔයාට උදව් කරන්න පුළුවන් එයාලට. ලොකු දේවල් නෙමෙයි ඔය පොඩි ගැටලු. ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පොඩි ජොබ් එකකින් පටන් ගන්න. මේවට ලොකු ක්වොලිෆිකේෂන් මුකුත් ඕනේ නැහැ. IT වලත් අර සාමාන්‍ය බේසික් ටික දැනගෙන හිටියනම් ඔයාට මේ වගේ දේවල් පටන් ගන්න පුළුවන්. සැලරි එකත් ඒ කියන්නේ පඩියත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මම කියන්නේ ඔයා මේ වගේ දෙයක් කරන ගමන්ම තව ඔයාගේ IT knowledge එක වැඩි දියුණු කරගත්තොත් ඔයාගේ ජොබ් එකනොත් ඔයා ඉහළට යනවා. ඔයාගේ පඩියත් වැඩි වෙනවා. ඔයාගේ knowledge එකත් වැඩි වෙනවා. මෙතන මම එක උදාහරණයක් ගත්තේ ඔයා හෙව්වොත් ඔයාට හොයාගන්න පුළුවන් තව ගොඩාක් ජොබ් තියෙනවා. ඔයාට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්. ඔයාට විකල්ප තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඒ ගැන පොඩ්ඩක් හෙව්වා, ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගත්තා. ඊට පස්සේ වැඩේට බැස්සා. අද අපි කතා කරන අන්තිම එක ඩිජිටල් මාකටිං. කලින් කතා කරපු දෙකම ඔයාට හරියන්නේ නැත්නම් ඔයාට හරියන දේ මේ දේ වෙන්නත් පුළුවන්. කාට හරි හිතනවා නම් මං IT වල තියෙන ප්‍රෝග්‍රෑමින් වගේ දේවල් වලට කැමති නෑ. මට ඒව කරන්න ඕනේ නැහැ. මිනිසුත් එක්කත් මම හැමදෙස්සෙම කතා කර ඉන්න බෑ වගේ කියලා හිතන කෙනෙක්ට නම් එහෙම නැත්නම් එහෙම කෙනෙක් නම් ඔයා මේ ජොබ් එක ඔයාට හරියන්න පුළුවන්. හරි දැන් මේ මොකද්ද ඩිජිටල් මාකටිං කියන්නේ? මම ඔයාට තේරෙන්න සරලව මෙහෙම කියන්න. මොකක් හරි කම්පැනි එකක් නැත්නම් ප්‍රොඩක්ට් එකක් වර්ධනය කිරීමට, ඒ කියන්නේ මිනිස්සු අතර ප්‍රචාරය කිරීමට උදව් කිරීම. මෙතන තියෙන විශේෂත්වය කියන්නේ ඒක කරන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ මාර්ගගතව තමයි මේක කරන්නේ. නමේම තියෙනවානේ ඩිජිටල් මාකටිං. ඒ අදාළ කම්පැනිය එහෙම නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක Google එකේ, YouTube එකේ හරි විදියට රෑන්ක් කරන එක, ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් මැනේජ් කරන එක, data check කරන එක, තාගුවත ඔය social media management වගේ අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි ඒක කරන්න තියෙන්නේ. ඔය මම ඔය සරලව කිව්වේ. ඒ කියන්නේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ අදාළ කම්පැනි එකට නැත්නම් ඒ අදාළ ප්‍රොඩක්ට් එකට මිනිසුන්ගේ අවධානය අරන් දෙන එක. නැත්නම් ඒ අවධානය අරන් දෙන්න උදව් කරන එක. ඔයා වැඩිපුර මිනිස්සුන්ගේ ඇටෙන්ෂන් එක, ඒ කියන්නේ අවධානයක් අරන් දෙන තරමට ඔයාට හම්බෙන ගාණ වැඩි. මේ ජොබ් එකේදීත් ඔයාට පටන් ගම්මේදීම පවා ඔයාට හොඳ ගාණක් ගන්න පුළුවන්. ඊට පස්සේ කාලයත් එක්ක ඔයාට ඒක වැඩි කරගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. හැබැයි මේක කරනකොට ඔයාලඟ තියෙන්න ඕන තව දේවල් ටිකකුත් තියෙනවා. ක්‍රියේටිවිටි, ඊට පස්සේ තින්කින්, ටෙස්ටිං, ඉම්ප්‍රූවිං, තවගොත් අලුතෙන් එන ට්‍රෙන්ඩ්ස්, ඇනලිටික්ස්, තව හොඳ අයිඩියාස් වගේ දේවල් තියෙන්න ඕන. එහෙම තිබ්බොත් ඒක වඩා හොඳයි. මොකද එතකොට මේක කරන්න ඔයාට ගොඩක් ලේසි. මචං ඔයාට ජීවිතේ දිනන්න ඩිග්‍රී එකක් අනිවාර්යෙන්ම ඕන කියලා දෙයක් නැහැ. හරි ඇත්ත ඩිග්‍රී එකක් තියෙන එක හොඳයි. හැබැයි ඩිග්‍රී එකක් නැහැ කියලා මගේ මුළු රැකියා ජීවිතේම ඉවරයි කියන එක ඒක මහා මෝඩ වැඩක්. ආපහුම දැන් කියන්නේ කියොත් ජීවිතේ ඔයාට දිනන්න ඩිග්‍රී එකක් ඕනෙම නැහැ. ඔයාගේ අම්මා තාත්තලා සල්ලි තියෙන්න ඕනෙත් නැහැ. ඔයා පරිපූර්ණ කෙනෙක්ම වෙන්න ඕනෙත් නැහැ 100%. හරි වෙලාව එනකන් තව ඉස්සරහට බලන් ඉන්න දෙයක් ඇත්තෙත් නැහැ. මේක තමයි හරිම කාලය. ඔයාට පටන් ගන්න පුළුවන් මේ දැන් හැම දෙයක්ම දැන් ඔන්ලයින් තියෙනවානේ. ඔයාට හොයාගන්න පුළුවන්. ලෝකෙත් වේගින් වෙනස් වෙනවා, මිනිස්සුත් වෙනස් වෙනවා. විශේෂයෙන්ම අපේ මේ යං ජෙනරේෂන් එක මොකක් හරිම ගේමක් ගහන්න try කරනවා. ඉතින් එහෙම කට්ටියක් අතරේ ඔයායි මම මදි, මම ප්‍රමාණවත් නෑ කිය මට මොනවද තියෙන්නේ කිය හිත ඉන්නේ ඇයි? ඔයා එහෙම හිතේ ඉන්නා නම් බලාගෙන ඉන්නවා නම් ඔයා එක අදම නවත්තන්න ඕන. හරි ඔයා දැන් මුලින්ම කරන්න ඕන ඔයා කැමති කරියර් එකක් තෝරගන්න ඕන. ඊට පස්සේ ඒකේ මූලික කුසලතා ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාගේ පළවෙනි අඩිය තියන්න. මේවා ටික ටික කරන්න පටන් අරන් ඔයා ඉදිරියට යන පටන් ගත්තට පස්සේ ඔයාටම තේරෙනවා ඔයා දැන් කොච්චර වෙනස් කෙනෙක්ද කියලා. හරි මම මේ ගෙනාවේ එක්සැම්පල් විදියට ජොබ් 3ක් විතරයි. ඔයාට මේක දා ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, මාව subscribe කරන්න. මේ වගේ වීඩියෝ එකක් කරගෙන නිකන් ඔයාලා හැමෝටම see you again. Bye.